සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. මේ PSR බ්ලොග් වීඩියෝ එකේ මම අද අරගෙන එන්නේ අපේ කලින් වීඩියෝ එකේ මම දාපු කලින් වීඩියෝ එකට ආපු ප්‍රතිචාර පිළිබඳව පොඩි සමාලෝචනයක් ගන්න, විශේෂයෙන්ම ඒකට ආපු ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න. මම හිතන්නේ මම තාම මේ වීඩියෝ එකට ගොඩක් ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරෙත් නැහැ. අත්‍තරම ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. මම පහුගිය දවස් ටිකේ ගොඩක් බිසි වුණ නිසා කාර්යබහුලත්වයත් එක්ක මට ඒවට රිප්ලයි කරන්න බැරි වුණා. පුළුවන් ඒවට මම රිප්ලයි කරා. අතරින් පතර මම දැක්ක එකකට දෙකකට රිප්ලයි කරා. නමුත් හැම එකටම රිප්ලයි කරන්න බැරි වුණා. මම ඔයාගේ ක්වෙස්චන් එකට මම හැම ප්‍රශ්නයක්ම කියෙව්වා. හැබැයි රිප්ලයි කරන්න බැරි වුණාට ඒ නිසා මම මේ වීඩියෝ එක ඉක්මනින් අරගෙන ආව මොනවටද මම පිළිතුරු දෙන්න ඕනේ. විශේෂයෙන්ම පොදුවේ හැමෝටම පිළිතුරු දෙන්න ඕනේ ප්‍රශ්න කීපයක් එක්ක. ඒ ප්‍රශ්න කීපයට ඇරෙන්න මම මේ පිළිතුරු දෙන ප්‍රශ්න කීපයට ඇරෙන්න අනිත් හැම කමෙන්ට් එකකට මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දානවා. ඒකත් කියලාම පටන් ගන්නම්. මොකද මම කලින් වීඩියෝ එකේදී කිව්වේ. මම කිව්වේ software engineering industry එකේ දැන් තියෙන තත්ත්වය මට වුණත් ජොබ් එකක් හොයාගන්න අමාරු තත්ත්වයක් තියෙන මේ කම්පැනිෙන් අයින් වුණොත් කියලා. ඉතින් මේකත් එක්ක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ software industry එකට එන්න ඉන්න එක වැරද්දක්ද කියලා. ඊළඟට software industry එකේ දැනට ඒ industry එකට එන්න බලාගෙන ඩිග්‍රී එකක් කරන කට්ටිය කීප දෙනෙක් කතා කරලා තිබ්බා. විශේෂයෙන් මට Facebook සහ LinkedIn හරහා contact කරලා message කරලා තිබ්බා. අපි දැන් second year එකේ ඉන්නේ third year එකේ ඉන්නේ මෙන්න මෙහෙම එක එක years වල ඉන්න university එකේ දැන් අපිට industry එකට යනකොට අපි යන කාලේ වෙනකොට මොකක් වෙලා තියෙයිද ඊළඟට වෙනත් industry එකකින් software industry එකට එන කට්ටිය කීප දෙනෙක් මට message කරලා කිව්වා මාත් එක්ක බොහොම සුහදව කලින් කතා කරපු කීප දෙනෙක් දැන් එයාලගේ situation එක සහ ඊළඟට එයාලා මොකද්ද කරන්න ඕනේ කියන එක මේ හැම එකකටම මම මේ කිව්ව හැම එකකටම පොදුවේ මම පිළිතුරක් දෙන්නම් මේ වීඩියෝ එකේදී. මෙතනදිත් ඔයාගේ ප්‍රශ්නයකට තවත් පිළිතුරක් හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දාන්න. මොකද්ද මම කලින් වීඩියෝ එකේදී කිව්වේ නැවතත් කියන්නම් හොඳටම අහගන්න. මම කලින් වීඩියෝ එකේදී කිව්වේ software industry එකට එන්න එපා කියලා නෙමෙයි. මම කිව්වේ එනවනම් මේ සිටුේෂන් එක තේරුම් අරගෙන එන්න. එහෙම තේරුම් අරගෙන එනවනම් ඔයා මේ software industry එක ඇතුලේ හම්බෙන ඕනෑම ගැටලු බාධාවක් අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයේ කෙනෙක් බොහෝ දුරට මම විශ්වාස කරනවා. මොකද ඒක දැනගෙන එනවනම් දැන් යුද්ධයට යන මිනිස්සයා ඒක යුද්ධයක් කියලා දැනගෙන යන්නේ. එතකොට අපි කාටවත් එයාට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඔයා මේ යන්නේ අහවල් දෙයකට ඔයාට මෙන්න මේ වගේ අභියෝග එයි කියලා. එතකොට software industry එකේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තියෙන එක දැනගෙන කවුරු හරි එතෙන්ට එනවනම් අපිට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එයා යාගේ පාත් එක ලස්සනට හදාගෙන යයි. මම මේ කියන්නේ ඒක දැනුවත් කිරීම විතරයි. එතකොට මේ දැනුවත් වීම කෙනෙක්ට හිතනවා නම් software industry එකට එන්න එපා කියලා එළියට තල්ලු කිරීමක් කියලා කවදාවත් එහෙම හිතන්න එපා. මම එහෙම කරන්නේ නැහැ. මොකද software industry එක කියන්නේ අපි හිතමු නැවක් කියලා. මේ නැව හැමෝම එකම නැවට නැගලා දැන් මේ නැව ගිලෙන තත්ත්වයට පත් වුණොත් එහෙම අපි software industry එකේ දැනට ඉන්න මේ නැවේ කපිතාන්ලා තීරණය කරොත් එහෙම නැවට නගින්න එපා. තව නැග්ගොත් නැව ගිලෙයි කියලා. ඒක සාධාරණයි. තව නැග්ගොත් නැව ගිලෙනවා. එතකොට මේ කපිතාන්ලා සදහටම මේකේ මේ නැවට අරක් ගත්ත කට්ටියද නැහැ. ඒගොල්ලොත් කවදා හරි යනවා මේකෙන්. යට තට්ටු වල ඉන්න කට්ටිය ආපහු උඩ ලෙවල් එකට එනවා. මේ මැද ඉන්න කට්ටියම තමයි කවදා හරි කපිතාන්ලා වෙන්නේ. එතකොට යට ලෙවල් එක රන් කරන්න අලුතෙන් කට්ටියව ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට ඔයාලා ඕනේ software industry එකට එන්න බලාගෙන ඉන්න කට්ටියව අපිට ඕනේ industry එකට. හැබැයි මේකෙදි දැන් ෆිල්ටර් කරලා ගන්න වෙනවා. නැත්තම් කවදා හරි අපි industry එකෙන් යනකොට industry එකට කවුරුත් ඇවිල්ලා හිටියේ නැත්තම් එහෙම මේ industry එක නැත්තරම නැති වෙලා යයි. ඒ නිසා අපිට ඉන්ඩස්ට්‍රි එකට හොඳ මොළ ඕනේ. ඊළඟ ජෙනරේෂන් එක හරියට පරිස්සමෙන් ප්‍රෙපෙයාර් කරලා ගන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එකට. ඒ කියන්නේ දැනට software industry එකට අදාළ ඩිග්‍රීස් කරන කට්ටිය A level O level කරන නංගිලා මල්ලිලා software industry එකට එන්න ආසාවෙන් ඉන්නවා නම් ඒගොල්ලෝ අපිට ඕනේ ඉන්ඩස්ට්‍රි එකට. හැබැයි ඔයගොල්ලෝ 2014 15 කාලේ 2018 19 කාලේ මයින්ඩ්සෙට් එකකින් නම් එන්නේ. එතකොට ගැටලුවක් තියෙනවා. දැන් මේ නැව අප්ඩේට් වෙවි යන්නේ. ඊළඟට මේ නැව ඇතුලේ AI ගහයිද නැත්නම් ඔය virtual reality වගේ දේවල් ගහයිද මේ නැව කොයි අතට යයිද දන්නේ නැහැ. ඒ ට්‍රෙන්ඩ් එකට පුරුදු වෙලා මම හිතන්නේ මේකට ගොඩක් සපෝට් එක දෙන්නත් ඕනේ. යුනිවර්සිටිස් වල සිලබස් අලුත් වෙන්න ඕනේ. මේ කරන ප්‍රැක්ටිකල්ස් අලුත් වෙන්න ඕනේ. මේ වගේනුත් සපෝට් එකක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. එහෙම සපෝට් එකක් නැත්නම් ඒගොල්ලොත් තනියම ඒගොල්ලන්ගේ self studies උත් ටිකක් වැඩිපුර කරන්න වෙනවා. ඔයා ගවර්න්මන්ට් හිටියත් ප්‍රයිවට් යුනිවර්සිටි එකක හිටියත්. මේ හැම දෙයකම කම්බිනේෂන් එකෙන් අන්තිමට ප්‍රොඩක්ට් එකක් හැදුනොත් එහෙම ඔයාව ප්‍රොඩක්ට් එකක් කරගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රි එකට ආයේ ගලවන්න බැරි කෙනෙක් විදිහට. ඒ කියන්නේ අපිට CV එකක් දැක්කොත් ආස හිතන විදිහට ඔයාව ප්‍රොඩක්ටයිස් කරගන්න පුළුවන් නම් ඔයා බ්‍රෑන්ඩ් එකක් විදිහට එළියට දාන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපිට වෙන්න ඕන. මට හොඳටම ෂුවර් එහෙම කට්ටියගෙන් මේ ඉන්ඩස්ට්‍රි එක තාම ෆුල්ෆිල් වෙලා නැහැ කියලා. මේ ඉන්ඩස්ට්‍රි එක ෆුල් වෙලා තියෙන්නේ මේ වෙනකොටත්
එහෙම බොහොම බලවත් කැමැත්තෙන් ආසාවෙන් ආපු සෙට් එකක් සහ එහෙම නැතුව සමහර විට ඉන්ඩස්ට්‍රි එකේ බෙනිෆිට්ස් ගැන විතරක් හිතලා එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ පුෂ් එකක් නිසා වෙන තමන්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන පුෂ් එකක් නිසා එහෙම ආපු අයගෙන් මේ ඉන්ඩස්ට්‍රි එක ෆුල් ෆිල් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ෆුල් ෆිල් වෙමින් යන්නේ. එතකොට ඔයා එහෙම කෙනෙක් නෙවෙයි නම් ඔයා දැන් ඉන්නේ software industry එකට එන්න බලාගෙන නම් එහෙම නැත්නම් ඔයා දැනටමත් software industry එකට ඇවිල්ලා නම් ඉන්නේ first stage එකේ second stage එකේ වගේ නම් ඉන්නේ. ඒ කියන්නේ associate level එකේ වගේ නම් ඉන්නේ. ඔයා එහෙම නැත්නම් තාම A level O level කරන කෙනෙක් නම් software industry එකට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට බලවත් ආශාවක් තියෙනවා නම් මේක කරන්න කිසිම දෙයක් හිතන්න එපා මේක කරන්න. ඒ කියන්නේ මේකේ තියෙන disadvantages දැනගන්න මම මේ කරන්නේ දැනුවත් කිරීම ඒකට හැඩගැහෙන්න. එතකොට හරි. මම මේ කියන්නේ software industry එකට ආවොත් ඔයාට ඔයාගේ මුළු career එකම නැත්තරම නැති වෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. software industry එකට අදටත් ඇතුළට ආවොත් හරියට හරි ක්‍රමයට ඇතුළට ආවොත් එහෙම හරි mindset එකකින් ඇතුළට ආවොත් එහෙම අපිටත් වඩා හොඳ ගමනක් ඉක්මනින් යන්න පුළුවන් opportunities තාම industry එකේ හොඳටම තියෙනවා. ඒක ඉස්සරහට තව වැඩිත් වෙයි අඩු වෙන එකක් නෑ. හැබැයි ඒක ඔයාගේ මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ ඔයා එන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන්මයි ඔයා කවදා හරි එළියට යන්නෙත් මේ ඉන්ඩස්ට්‍රි එකෙන්මයි කියන මේ මයින්ඩ්සෙට් එකෙන් එන්න. එහෙම આવුත් මම හිතන්නේ වරදින්නේ නෑ. දැන් මේකට හොඳම උදාහරණයක් මම කියන්නම්. ඔයාලා හොයලා බලන්න මෙන්න මේ නම රුසිරු ගාම්බීර ආරච්චි. දන්න අය දන්නවා ඇති කවුද මේ පුද්ගලයා කියලා. රුසිරු ගාම්බීර ආරච්චියාගේ LinkedIn profile එකේ නම තියෙන්නේ රුසිරු ගාම්බීර කියලා. මෙයා තමයි 2012 උසස් පෙළ ගණිතාංශයෙන් ලංකාවේ පළවෙනියා. මම ලියපු අවුරුද්දෙමයි. 2012 A level maths island first. මම හිතන්නේ මට මතක විදිහට නම් හම්බන්තොට වීරකැටිය සෙන්ට්‍රල් එකේ ළමෙක් ඒ අවුරුද්දේ බයෝ වලින් island first ආවෙත් ඒ ඉස්කෝලේමයි. ඉතින් මෙන්න මේ රුසිරු කියන මේ A level වලින් island first වෙච්ච ළමයා මම හිතන්නේ මගේ වයසම හෝ මට වඩා අවුරුද්දක් බාලයෙක් කෙනෙක් වෙන්න ඕන. මොරටු ඉංජිනේරින් කෙලින්ම කිසිම ගැටලුවක් නැතුව යන්න පුළුවන්කම තියෙද්දි එයා ගියේ කොළඹ ෆිසිකල් සයන්ස් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයට තමයි එයා ඇතුළත් වෙලා. ඒකෙන් තමයි එයා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ආසාවෙන් තමයි ඒක කරේ. ඉතින් ඔය නිකමට හිතලා බලන්න එයාගේ ළඟ හිටපු කට්ටිය ඒ කාලේ 2012 A levels වලින් අපිට රිසල්ට්ස් ආවේ 2013 ජනවාරි වල ඒ කාලේ. එතකොට කැම්පස් දාන්න ඔය වගේ දේවල් ආවේ පොත් ඇවිල්ලා ඒ දේවල් ටික උනේ මට මතක විදිහට 2013 අප්‍රේල් මැයි වගේ කාලේ. අපිට කැම්පස් වල රෙජිස්ට්‍රේෂන් තිබ්බේ 2014 ජනවාරි වගේ කාලේ. ඉතින් මෙන්න මේ කාලය ඇතුළත එයාට කොච්චර අමාරු ඩිසිෂන් එකක් වෙන්න ඇද්ද island first වෙලා physical science apply කරන එක එයාගේ top මේ selection එක විදියට එයාගේ choice එක විදියට. එහෙම නොවුනා නම් ඇත්තටම එයා වාසනාවන්තයි. ඒ කියන්නේ හැමෝම සපෝටිව් නම් එයාගේ ඒ තනි ඩිසිෂන් එකට. එහෙම නැත්නම් එයාව කවුරු හරි මොටිවේට් කරන්නත් ඇති. ඔයා ඉංජිනේරින් යන්න ඕනේ නැහැ. මෙහෙම යන්න ඔයාගේ කැමැත්ත මේකනේ කියලා. නමුත් මට හිතන විදිහට බොහෝ දුරට එයාගේ කැමැත්ත වෙන්න ඇති ඉංජිනේරින් නොයා ෆිසිකල් සයන්ස් ගිහිල්ලා සයන්ටිස්ට් කෙනෙක් වෙන එක. ඉතින් ඒකට එයාට එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එයාගේ වටේ හිටපු යාළුවන්ගෙන් හැමෝගෙම සපෝටිව් කට්ටිය නම් ගොඩක් ඉඳලා තියෙනවා. එයාගේ ඒ මොටිවේෂන් එකට ආව නම් එයා මාර වාසනාවන්තයි. එහෙම නැති වුණා නම් හිතලා බලන්න. දැන් උදාහරණයකට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හිතලා බලන්න ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක වාට ඉන්න යාළුවා වාට ඉන්න වටේ ඉන්න කට්ටිය. ඔයා අයිලන්ඩ් ෆස්ට් වෙලා මැත්ස් වලින් ඔයා තීරණයක් ගත්තොත් මම ඉංජිනේරින් යන්නේ නැහැ ෆිසිකල් සයන්ස් යන්නේ කියලා මොනවා කියයිද? මාර අපරාධයක්නේ මොන වැඩක්ද ඔය කරගන්න යන්නේ? බූරු වැඩ කරන්න එපා ඔන්නෝම වගේ දෙයක් කිව්වොත් එහෙම කවුරු හරි ඔයා ඩිමෝටිවේට් වෙයිද? ඒ කියන්නේ ඔයාට ඔයාගේ මොටිවේෂන් එක අඩු වෙයිද? ඔයාටත් හිතේද මේ ඇත්ත තමයි කියන්නේ ඇත්තටම මම ඉංජිනේරින් නොයන එක මට පස්සේ ලොකු බාධාවක් වෙයිද? මෙන්න මෙහෙම ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඔයාගේ හිතේ තියෙනවා නම් දෙගිඩියාවක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක මේ වෙලාවේ හොඳ ස්ට්‍රෝං තැනක නැහැ. මට නිකමට හිතෙනවා සාමාන්‍යයෙන් ඇවරේජ් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගත්තොත් එහෙම ලංකාවේ ටිපිකල් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගත්තොත් එහෙම ගොඩක් අය ඉංජිනේරින් යන්න පුළුවන්කම තියෙද්දි වෙන තමන්ගේ ආසාවට වෙන සයිඩ් එකකට යනවා නම් ඒකට බලපෑමක් එනවා එපා කියලා. පිස්සුද ඔය වෙන මොකකටද යන්න හදන්නේ? ඕකෙන් යන්න පුළුවන් තැන් දන්නෙත් නැහැ අපි මොන වගේ තැන් වලට යන්න පුළුවන් දන්නේ නැහැ. ඇයි ඉංජිනේරින් කරන්නේ නැත්තේ අයිලන්ඩ් ෆස්ට් වෙලත් ඉද්දි. ඔහොම දේවල් කියනකොට එච්චර දේවල් කියලත් එළමයා ඒ ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එකට ගියා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර හොඳ ස්ට්‍රෝං මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඇද්ද
කොච්චර හොඳ ක්ලියර් ටාගට් එකක් ගෝල් එකක් තියෙන්නේ නැද්ද මම මේ ඩිග්‍රී කරලා මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම සයන්ටිස්ට් කෙනෙක් වෙනවා කියලා. අන්න ඒක තමයි තියෙන්න ඕන. දැන් මේ වෙනකොට ඔයාලට LinkedIn ප්‍රොෆයිල් එක යාගේ ගිහිල්ලා බලන්න පුළුවන්. එයා කැලිෆෝනියා යුනිවර්සිටි එකේ ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක්. ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක්. ඉතින් දැන් එයාගේ ගෝල් එකට එයා ගිහිල්ලා ඉවරයි. ඉතින් හිතන්න එයාට සමහරට ඉංජිනීරින් ගියා නම් එහෙම ඒත් මේ දේම කරන්න පුළුවන් වෙයි. නමුත් එයාගේ ආසාව ටාගට් එක තියෙන්නේ නැත්තේ සයන්ටිස්ට් කෙනෙක් වෙලා ලෝකේ ප්‍රසිද්ධම ලෝකේ විශාලතම ලෝකේ හොඳම විශ්වවිද්‍යාලයක ප්‍රොෆෙසර් කෙනෙක් වෙන එක එයා ඒකට ගියා. මම හිතන්නේ කොලම්බියා යුනිවර්සිටි එකෙත් රෙකෝඩ්ස් ගොඩක් තියලා තමයි එයාගේ ඩිග්‍රී එක ඉවර කරේ. මට කියන්න ඕන උනේ ඔයා ආසයි නම් මොනවා හරි දෙයකට ආස දේ කරන්න ඒක ඒ වෙලාවේ හොඳම ඔප්ෂන් එක නොවෙන්න පුළුවන්. නමුත් ආස දේ කරන්න. එතකොට software industry එකේ දැන් කෙනෙක් මම දන්න ගොඩක් අය ඉන්නවා. software industry එකට ඇවිල්ලා තියෙන එහෙම නැත්නම් software industry එක අමතක කරමුකෝ software degree එකකට ඇවිල්ලා තියෙන වෙන degree එකකට යන්න බැරුව. මම දන්න ගොඩක් අය එහෙමයි. මම දැකලා නැහැ ගොඩක් අයලාට. A levels ඉවර වෙලා මොරටුව IT කොළඹ UCSC ඊළඟට කැලණිය software engineering කැලණිය CS එකේ ඔය වගේ ඔය degrees කීපයක්ම තියෙනවනේ. ලංකාවේ මේ software field එක target කරගෙන උගන්වන degrees මේ degree එකක් ඔයාගේ first choice එක විදිහට දාන්න කීයෙන් කී දෙනාද? මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක දාන්නේ second choice third choice මැද හරියේ. ගොඩක් වෙලාවට engineering දාලා engineering යන්න බැරි වුණොත් ඊළඟට දාන course එකක් තමයි මේ software engineering computer science IT කියලා කියන්නේ ලංකාවේ. personally මම කරේම A level කරේම මේ IT degree එක target කරගෙන ඉතින් මම first choice එකට දැම්මේ IT degree එක මම select වුණේ IT degree එකට. ඒකෝර මට කාටවත් කියන්න බෑ ඔයා IT degree එකට ආවේ කැමැත්තෙන්ද? දැන් මේ ඔයාට ડિප්‍රෙෂන් හැදුනලු ඊට පස්සේ ඔයාට වැඩ කරගෙන යනකොට එක එක ගැටලු ආවලු මේවා ඔක්කොම නිකන් අපරාධයක් කරගත්තා වගේ හිතෙන්නේ නැද්ද? ඔයාට වෙන ෆීල්ඩ් එකකට යන්න තිබ්බේ නැත්නම් ඔයා බයෝ නම් කරේ ඔයාට මෙඩිසින් යන්න තිබ්බේ නැද්ද කියලා කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ මම මෙඩිසින් යන්න කෙමිස්ට්‍රි කරෙත් නැහැ මම කරේ ITමයි මං ආවේ මේකටමයි. එතකොට ඒ කාලේ මට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. මේ වගේ තොරතුරු දෙන්න අපිට YouTube channel වත් මගේ පවුලේ background එකේ කවුරුත් එහෙම IT software industry එකේවත් කවුරුත් එහෙම හිටියේ නැහැ. ඉතින් නොදැන හෝ මම ආවේ මට මේක විතරයි මට තියෙන එකම ඔප්ෂන් එක මං ආසම ඔප්ෂන් එක එකම ඔප්ෂන් එක නොවෙන්න පුළුවන් නමුත් මං ආසම ඔප්ෂන් එක ඉතින් මගේ ආසාවට මං ආවා. එච්චරයි. ඒතර එතනින් එහාට මොන බාධාව ආවත් මොන අභියෝගය ආවත් ඒක මං තනියම විසඳ ගන්න ඕනේ. මගේ කැමැත්තෙන් නේ ආවේ. ඒතර මං දන්නවා මේක මම කාටවත් බැන ඉන්නෙත් නෑ. මගේ කැමැත්තෙන් ආවේ මං ඒක කොහොම හරි කරගත්තා. ඒ ඔපචුනිටි එක තාමත් තියෙනවා අද දවස වෙනකොටත්. මේ මොහොතේ ඉදිරියට තව වැඩිත් වෙයි මං හිතන්නේ. බොහොම බලවත් කැමැත්තකින් එන කෙනෙක්ට software industry එකේ opportunities ඕන තරම් තියෙනවා. බය වෙන්න එපා. මං කලින් වීඩියෝ එකක් කරේ හොඳට මතක තියාගන්න. software industry එකට කැමැත්තක් නැතුව වෙනත් benefits බලාගෙන software industry එකට එන අයට තමයි මං කිව්වේ මේ ගැන හොඳට හිතන්න කල්පනා කරන්න කියලා. ඔය software industry එකටම target කරලා university කරා නම් මේවා මොනවත් හිතන්න එපා. ඒක ඔයාට නෙමෙයි කිව්වේ. ඔයාට විශේෂයෙන්ම කියන්නේ මම මේ වීඩියෝ එකෙන් ඔයා software industry එකට ආවා නම් දැන් ඇවිල්ලා නම් ඉන්නේ එහෙම නැත්නම් software industry එකට එන්න හිතාගෙන ඉන්නවා නම් මේකට ආසාවෙන් බය වෙන්න එපා. මම අර උදාහරණයක් කිව්වේ රුසිරු කියන ඒ කාලේ හිටපු ශිෂ්‍යයා දැන් ප්‍රොෆෙසර් කෙනෙක්. එයාගේ LinkedIn profile එක බලන්න පුළුවන් ඔයගලන්ට. එහෙම අයගෙන් ආදර්ශ ගන්න. ආස දේ කරන්න. ඒ වෙලාවේ ඔයාට කොච්චර බලපෑම් ආවත් ඒ වෙලාවේ හොඳම ඔප්ෂන් එක නෙවෙයි නම් ඔයාගේ ආසම ඔප්ෂන් එක ඔයා හොඳ ඔප්ෂන් එකට යන්න එපා. ඔයාගේ ආසාව යටපත් කරගෙන කවදා හරි දුක් වෙන්න වෙයි. ආස දේ කරන්න. මම හිතන්නේ ඔය 3 Idiots movie එකෙත් කතාවේ හරය ඒකනේ. ඒක කොච්චර හොඳ movie එකක්ද ලෝකේ IMDb ratings වල උඩම තියෙන movie එකක්. හේතුව ඒකේ හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. නමුත් කතාවේ හරය මම හිතන්නේ ඔයා ආස දේ කරන්න කියන එක. එතකොට ඔයාට කවදාවත් regret වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයා ආස දේ software industry එක නම් software industry එක saturate ද full වෙලාද මේක නැවද්ද මොකද්ද කියන එක දශමයක්වත් හිතන්න එපා. එන්න එහෙම කෙනෙක්ට අනිවාර්යෙන් දොරවල් විවෘත වෙයි. විවෘත වෙයි කියන්නේ ඉබේ නෙවෙයි. ඒ වගේ mindset එකකින් එන කෙනෙක් දොර කඩාගෙන හරි ඇතුළට යයි company එකක position එකක් කොහොම හරි හදාගනි. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. මේක ගොඩක් දිග වීඩියෝ එකක් කියන්න ඕනේ. මට එකම දේ නැවත නැවත කියන්න අවශ්‍යත් නැහැ. මම හිතනවා ඔයගලන්ට idea ගන්න නැති කියලා මොකද්ද
මං කිව්වේ කියලා. මං ඉක්මනින් උත්තර ටිකක් දෙන්නම් මේ අහපු ප්‍රශ්න කීපයකට. ගොඩක් අය අහලා තිබ්බා මේ AI ෆීල්ඩ් එකට එනවනම් software direct software development නැතුව AI වලට එනවනම් මේ තත්ත්වය මේ විදිහමද කියලා. මට කියන්න තියෙන්නේ ඔව් ඔහොදුරට ඔව්. AI development වලට එනවනම් දැනටත් ඔයාට directly AI developer කෙනෙක් විදිහට software industry එකට එන්න තියෙන chance එක අඩුයි. ඔයා එන්න ඕන normal developer කෙනෙක් විදිහට. ඒ කියන්නේ software developer කෙනෙක් විදිහට ඇවිල්ලා තමයි ගොඩක් වෙලාවට AI field එකට බහින්න වෙන්නේ. ඒකට ඔයා එන්නෙත් අර සාමාන්‍ය අනිත් අය එන පාත් එකේම තමයි. උදාහරණයකට internship එකකට associate level එකකට ඔයාට directly internship එකකට AI job එකක් හම්බෙන්න තියෙන chance එක අඩුයි. Directly associate level එකේ කියන්නේ fresh graduate කෙනෙක් විදිහට AI job එකකට එන්න තියෙන chance එක අඩුයි. එහෙම එනවනම් එහෙම opportunity එකක් හම්බුනොත් එතනින් පස්සේ ඔයාගේ full base එක ඔයාගේ මුළු career එකම AI වලින්ම අරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. නමුත් එහෙම companies වල එහෙම තියෙන opportunities ගොඩක් අඩුයි. මම කලින් survey එකකුත් කරලා තිනවා මේ සම්බන්ධව. ඉතින් මම survey කරපු companies වලින් 2022 මම මේ කියන්නේ survey කරපු companies වලින් 50%ක්වත් ඒගොල්ලන්ගේ companies වල AI සම්බන්ධ opportunities තිබ්බේ නැහැ. 2022 මම දැන් මේ අවුරුද්දේ තායි එහෙම survey එකක් කරනවා. කරලා මම ඒ තොරතුරු හරියටම දෙන්නම්. නමුත් 2022 වෙනකොට ලංකාවේ මම survey කරපු companies 100ක් කරන් companies 100ක් කරන් survey කරේ. එතනින් companies 40 ගාණක් තමයි AI සම්බන්ධව AI development job opportunities තිබුණේ. දැන් ඒ ප්‍රමාණය වැඩි වෙලා ඇති. නමුත් software developer level එකට තාම AI opportunities නැහැ. ඒ නිසා ඒකට කෙටිම උත්තරේ කිව්වොත් ඔව් AI වලටත් situation එක මේකමයි. ඊළඟට ගොඩක් අය අහලා තිබ්බා cyber security ගැන. මම cyber security ගැන වෙනම වීඩියෝ එකක් කරා. cyber security වලටත් තියෙන situation එක මේ හා සමාන situation එකක්. මේකම නෙමෙයි. මොකද cyber security කියන එක software companies වල විතරක් නෙවෙයි තියෙන්නේ. cyber security කියන position එක ලංකාවේ network companies, electronic සම්බන්ධ වැඩ කරන companies, තව බැංකු ශේෂ්ඨ ගණනාවක cyber security කියන opportunities තියෙනවා. හැබැයි software developer කියන position එක අපි යම්කිසි quantity එකකින් ගත්තොත් ප්‍රමාණයකින් ගත්තොත් ඒ හා සමාන ප්‍රමාණයක් cyber security jobs ලංකාවේ නැහැ. ඒක තමයි ඇත්ත. නමුත් තියෙන positions වලට ඔයා cyber security සම්බන්ධව master කරපු කෙනෙක් නම් ඔයා cyber security සම්බන්ධව ලංකාවේ top level එකේ ඉන්න කීප දෙනා අතරින් කෙනෙක් නම් එතකොට ඔයාට අනිවාර්යෙන් job එක තියෙනවනේ. ඒතර ගැටලුවක් නැහැ. ඒ නිසා ඔයාට හොඳටම sure නම් ඔයාගේ skill set එක එහෙම නැත්නම් skill level එක ලංකාවේ top level එකේ කීප දෙනෙක් අතර නම් තියෙන්නේ කියලා ඔයාට cyber security සම්බන්ධවත් හොඳ jobs හොයාගන්න පුළුවන් ලංකාවේ. එහෙම නැත්නම් ඔයාට වෙන country එකකට try කරන්නත් පුළුවන්. එතකොට software companies වල තියෙන cyber security opportunities වලට මම මේ කිව්ව situation එක ඇති කොහොදුරට. ඊළඟට තව කීප දෙනෙක් අහපු එකක් තමයි ප්‍රශ්නයක් පොදුවේ අහපු ප්‍රශ්නයක් තමයි data science සම්බන්ධව. AI සහ data science සම්බන්ධව මම මේ කිව්ව දේවල් ගොඩක් parallel යන්නේ. ඒ කියන්නේ AI වලට තියෙන situation එක තමයි බොහෝ දුරට data science වලටත් තියෙන්නේ. මම graduate වෙනකොට 2018 මොරටු යුනිවර්සිටි එකෙන් අපේ බැච් එකේ මට මතක විදිහට 10 දෙනෙක් 12 දෙනෙක් වගේ කම්පැනිස් කීපයක විශේෂයෙන්ම ඩයලොග් ADL වගේ කම්පැනිස් වල data science opportunities වලට ගියා fresh graduate. හැබැයි මට මතක විදිහට අපේ කවුරුත් AI development වලට නම් ගියේ නැහැ. ඒ කාලේ එහෙම opportunities තියෙන නැතුව ඇති. data science වලට ගියා. මට මතක විදිහට 10 දෙනෙක් 12 දෙනෙක් විතර වගේ data science වලට ගියා. තාම මේ ගියපු අයගෙන් කීප දෙනෙක් තාමත් ඒ versions වල ඉන්නවා. නමුත් ඒ වගේ numbers ප්‍රමාණයක් තමයි ඒ කාලේ තිබුණේ. දැන් මේ ප්‍රමාණය වැඩි වෙලා ඇති. නමුත් අනුපාතය අරන් බැලුවොත් එහෙම සාමාන්‍ය software developers ලගේ data scientists ලගේ අනුපාතය අරන් බැලුවොත් එහෙම මම හිතන්නේ 50-50ට වඩා අඩුයි data science ලගේ පැත්ත. ඉතින් ඒ නිසා අඩු job opportunities ප්‍රමාණයක් තියෙන්නේ. තියෙන positions වලට අලුතෙන් එන කට්ටියව ගන්නවා ඒගොල්ලන්ගේ skill level එක බලලා. ඒ කියන්නේ data science positions වලට වෙන software developers ලා ගන්නවට වඩා හොඳයි නේ ඒගොල්ලන්ට කෙලිම data science කරපු කට්ටියව ගන්න එක. ඩිග්‍රී එකකට data science කරපු කෙනෙක්ව ගන්න එක වඩා හොඳයිනේ. එහෙම නැත්නම් ඔය statistics සම්බන්ධව එහෙම නැත්නම් physical science degrees කරපු කට්ටිය ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලවල එයාලගේ knowledge එක data science වලට ගොඩාක් match වෙනවා නම් සාමාන්‍ය software developer කෙනෙක්ට වඩා ඉතින් අරගොල්ලන්ව ගන්න එක ලේසි සහ වාසි. හැබැයි ඔයා දැනගන්න opportunities ප්‍රමාණය අඩුයි. ඒ නිසා එතෙන්ට ඔයාව highlight වෙන්න ඔයාගේ skill level එක උපරිමයටම හදාගන්න සිද්ධ වෙනවා. ඒක පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා වැඩිපුර. ඒක තමයි සිටුේෂන් එක. එහෙම නැතුව මම මේ කියන්නේ software industry එකට data science වලට AI වලට දැන් ඇති කට්ටිය ඔයාලා එන්න එපා. ඔයාලා වෙන මොනවා හරි කරගෙන ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම කිව්වොත් එහෙම තව අවුරුදු 5කින් විතර software industry එකේ කවුරුත් නැති වෙයි. මොකද අපිත් යනවනේ. අපි ගියාම මේකේ කවුද බලාගන්න මේක කවුද ඉස්සරහට අරන් යන්නේ. නේද? මම අර කිව්ව නැවේ ඊළඟ captain වෙන්නේ ඊළඟ exo වෙන්නේ ඊළඟ staff එක වෙන්නේ කවුද? ඔයගොල්ලෝ තමයි මේ ඉස්සරහට එන්න ඉන්න කට්ටිය.
එහෙම නැත්නම් දැනට මේ ජූනියර් ලෙවල් එකේ ඉන්න ලේයර් එක. ඒ ලේයර් එක උඩට එන්න ඕන. ඒ ලේයර් එක උඩට එනකොට එතනින් පස්සේ එන්න ලේයර් එකක් රෙඩි වෙලා ඉන්න ඕන යුනිවර්සිටිස් වල. මම මේ කියන්නේ ඔයාගේ ගෙදර කට්ටිය කියනවා නම් ඔයාගේ ෆැමිලි එකේ කියනවා නම් දැන් software field එක හොඳයි ඔයා වෙන මොනකුත් කරන්න එපා software degree එකක් කරන්න කියලා. එහෙම නම් කරන්න එපා. ඔයා ආසයි නම් software කරන්න අන්න කරන්න. ඒතර ඔයාට අනිත් අය කියනකන් ඉන්න ඕනෙත් නෑ මම software වලට ආසයි මම දැම්මා. එතකොට ඔයාට internship එකක් හොයාගන්න අමාරු වුණොත් ඔයාට job එකක් හොයාගන්න අමාරු වුණොත් ඒක ඔයාටම blame එකක් නේ. ඒතර ඔයා හිතාගන්න මම ආසාවෙන් ආවේ. එහෙනම් මට මේක ඇතුලේ මොකක් හරි කරන්න සිද්ධ වෙනවා challenge එකක් තියෙනවා challenge එක බාර ගන්න වෙනවා. මේක කවුරුත් මගේ ඔළුවට දාපු එකක් නෙවෙයි මම බාරගත්ත විශේෂ මම කරගෙන යනවා කියලා. එහෙම කරගන්න අයට කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. මම කලින් කිව්වා වගේ ඒ වගේ ආදර්ශමත් කතා හොයාගෙන හරි කමක් නැහැ මොටිවේට් වෙලා ආස දේ කරන්න. ඔයා ෆොටෝග්‍රැෆි වලට ආස නම් ඒක කරන්න. ඔයා ස්පෝර්ට්ස් වලට ආස නම් ඒක කරන්න. ලංකාවේ ස්පෝර්ට්ස් වලට හොඳ ඔපචුනිටිස් නැත්නම් යන්න ජර්මනි ෆ්‍රාන්ස් හොඳ ඔපචුනිටිස් තියෙනවා. මම එහෙම ගියපොය දැකලා තියෙනවා. තමන්ගේ ඔපචුනිටි එක ලංකාව ඇතුළේ විතරක් ලඝු කරන්න එපා සීමා කරන්න එපා. තමන්ට ඔපචුනිටිස් හොයාගන්න පුළුවන් ඕනම තැනකින් ඔපචුනිටිස් හොයාගෙන ඔයාගේ කැරියර් එක හොඳට බිල්ඩ් කරගන්න හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.